ආයුෂ බොහෝ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම. අද අපි කතා කරන්න යන්නේ ඉතින් ඕගොල්ලෝ බලාපොරොත්තු නොවුන විදිහේ මාතෘකාවක් වෙන්න තියෙන නමුත් අපේ තම්මේල් එකේ දැකපු විදිහට වටුකයකා එහෙම නැත්නම් බල්ලෙක්ගේ වෙස්ගත් මාරයා පිළිබඳව අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ වගේ ත්‍රාසයේ බීතිය ඇති වෙන දේවල් වලට ඔයත් කැමති නම් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරන හැමෝටම. ඉතින් ඔබ පාරේ යනකොට දකින හැම හුරතල් බල්ලෙක්ම ඇත්තටම බල්ලෙක් නෙවෙයි කිව්වොත් ඔබ විශ්වාස කරනවද? සමහර විට ඔබ දකින්නේ ඔබේ මරණය වෙන්න පුළුවන්. අපි හැමෝම බල්ලොන්ට ආදරෙයි. ඉතින් ඒත් අද මම කියන්න යන්නේ ලංකාවේ ජනප්‍රවාදයේ ඉතාමත් බිහිසුණු ඒ වගේම අద్භූත යක්ෂයෙක් ගැන. ඔහු නමින් වටුකයකා. ඉතින් ඔහු ලංකාවේ උපන් කෙනෙක් නෙවෙයි. ඉතිහාස කතාවලට අනුව ඔහු පැමිණෙන්නේ දකුණු ඉන්දියාවේ මලල දේශයේ එම නැත්නම් මලයාලම් දේශයේ ඉඳලයි. ඉතින් මේ වටුකයකා එම නැත්නම් වටුක මේ බල්ලාගේ ස්වරූපය පිළිබඳව දැන් මම ඔයගොල්ලන්ට චුට්ටක් හැඳින්වීමක් කරන්නම්. ඉතින් වටුකයාගේ පෙනුම ගැන අහද්දී ඇඟ හිරිවැටෙනවා. පැරණි මන්ත්‍ර පොත්වල සහ තොවිල් කවිවල ඔහුව විස්තර කරන්නේ මෙන්න මේ විදිහටයි. ඔහුට තියෙන්නේ ප්‍රචණ්ඩ මනුෂ්‍ය ශරීරයක්. ඒත් හිස රෞද්‍ර බල්ලෙක්ගේ හිසක්. ඉතින් ඔහුගේ ඇස් හීනි අඟුරු වගේ රතු පාටයි. මුඛයෙන් නිරන්තරයෙන්ම නැවුම් ලේ වැగిරෙනවා. ඔහු ලේ වලට කෙතරම් කෑදරද කියනවා නම් ඔහු එන්නෙම Tamanගේ වාහනේ වුණු බල්ලෙක් එක්කයි. ඉතින් එහෙමනම් මම දැන් ඔයගොල්ලන්ට කියන්න මේ බිහිසුණු උපායක් පිළිබඳව. වටුකයා මිනිසුන්ව බිල්ලි ගන්න පාවිච්චි කරන්නේ හරිම කූට උපක්‍රමයක්. රාජාමේ පාළු පාරවල් වල කනත්තවල් අසල තනියම යන මිනිස්සුන්ට හරිම ලස්සන හුරතල් බල්ලෙක් මුණ ගැහෙනවා. ඉතින් මේ බල්ලා කොච්චරද ලස්සන කියනවා නම් කවුරුත් නිකම්ම ඕකේ ළඟට ඇදිලා යනවා. ඉතින් නමුත් ඔබ ඒ සතාව අත ගන්න හරි ළඟට ගන්න හරි හැදුවොත් එතනින් එහාට ඔබට දෙවියන්ගේම පිහිටයි. ඉතින් නිමේෂයකින් අර හුරතල් සතා අඩි 7-8ක් උස කළු යෝධ යක්ෂයෙක් බවට පත් වෙනවා. ඔහුගේ මහා හූ හඬ මුළු පරිසරයම දෙවනත් කරනවා. ඔබ අහු උනේ වටුකයාටයි. ඉතින් එහෙම වුණොත් ඔබට ඉතින් දෙවියන්ගේම පිහිටයි කියලා මට ආයෙත් කියන්න වෙනවා. ඉතින් අදටත් පහත රට ශාන්ති කර්මවලදී එහෙම නැත්නම් තොইল පොල්ගෙවල් වල වටුක පෙළපාලියේ තම සුවිශේෂී අංගයක්. යකදුරා වේදිකාවට එන්නේ සැබෑ බල්ලෙක්ව ධම්මලකින් බැඳගෙන එහෙමත් නැත්නම් බල්ලෙක්ව පාලනය කරන විලාසයෙන් මෙතනදී ඔහුට කුකුල් බිලි පූජා පවත්වනවා. ඔබ දැකලත් ඇති සමහර විට. මේ මගින් පෙන්වන්නේ වටුකයාගේ තිබෙන ඒ රෞද්‍ර බව සහ ලේ පිපාසය. ඉතින් මේක ශාන්ති කර්ම සහ වටුක පෙළපාලිය කියලා අපේ ඉතිහාසයේ එම නැත්නම් මේ පහත රට ශාන්ති කර්මවල දැනටත් හඳුන්වනවා. ඉතින් මිතුරනි මේ කතාවෙන් අපිට දෙන පණිවිඩය පැහැදිලි. රැ වෙලා තනියම යනකොට පාරේ ඉන්න හැම සතෙක්ම පෙනෙන තරම් හුරතල් නැති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ මීට කලින් කවදාවත් දැකපු නැති අමුතු විදිහට හුරතල් වෙන බල්ලෙක් ඔබේ පස්සෙන් එනවා නම් ඔබේ හෙවණැල්ල වගේම ළඟින්ම ඉන්නවා නම් දෙපාරක් හිතන්න ඒ එන්නේ වටුකයා වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම පරිස්සමෙන් තින් රැ වෙලා යනකොට මේ වගේ අద్භූත අවතාර වලට ඔයත් අහු වෙන්න පුළුවන්. ඉතින් අපේ මායාව channel එකේ එක්ක එකතු වෙලා මේ වගේ කතා ඉදිරියටත් අහන්න, දකින්න, බලන්න සූදානම්ින් ඉන්න. එහෙම නැත්නම් දැනගන්න, විස්තර දැනගන්න බලාගෙන ඉන්න අය ඉන්නවනම් ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ගැලවෙන්න. මම ඉදිරියේදී වීඩියෝ එකක් අරගෙන එන්නම් මේ වගේ ගැටලුවක් ප්‍රශ්නයක් අවතාරයකට ඔබ මුහුණ දෙනවා නම් ඔබ කොහොමද ගැලවෙන්න ඕනේ කියලාත්. එහෙමනම් channel එකත් එක්ක දිගටම එකතු වෙලා රැඳිලා ඉන්න. ආයෙත් දවසක ඉක්මනටම මේ වගේම සුපිරි කුතුහලයේ ත්‍රාසයේ පිරුණු වීඩියෝ එකක් අරගෙන එන්නම් ඕගොල්ලන්ට. එහෙනම් දරුවන් සරණයි. ඔයාලට ජේසුස් කියලා ප්‍රාර්ථනා කරනවා.